දැන් ළඟදී කඩවත පැත්තේ ඉඩම් කෑලි වගේක් දුන්නා. ඉපොළොව ගම පැත්තේ ඉඩම් දෙනවා. ඒවා පෙන්නන්නේ මේ රණවිරුවෝ රට බේරා ගත්තට විජයග්‍රහණයට උපහාර. එතකොට හමුදාපති තුන් දෙනාට මේ ඉඩම් දීලා තියෙන්නේ ඔන්න ඔහෙ දීලා දාන්න කියලා. ඒක ඔයාගේ ඕකේ කියවනේ. ඕක වෙච්ච හැටි මං කියන්නම් දැනගන්න ඕන නම්. ඔය ඉඩම තියෙන තැනවත් මං අද වෙනකන් දැකලා නැහැ. ඔය ඉඩම තියෙන තැන ගිහලා තේරුවේ එයාර් ෆෝස් කමාන්ඩර් ගුවන් හමුදාපති. එයාගේ ADC තමයි ඔය ඉඩමට අවශ්‍ය දේවල් ඔක්කොම ලිය කිවිලි අරගෙන එහාට මෙහෙට ගිහලා ඔය වැඩේ කරේ. මම බලන්නවත් ගිහිල්ලා නැහැ අද වෙනකන්. පර්චේස් 10 කතාව ඇත්ත. පර්චේස් 10ක් දෙනවා කිව්වා මං කිව්වා අපිට විශ්‍රාම ගියාම ආරක්ෂක බටයෝ තියාගන්න වෙනවා. ඒගොල්ලොන්ට කුටි හදන්න වෙනවා. පර්චේස් 10ක ඒවා කරන්න බෑ. අපිට එළියට ගියාම ඒගොල්ලොම ඇටර්නි ජෙනරල් ලියලා තියෙනවා අපිට ආරක්ෂක බටයෝ ඉන්න ඕනේ විශ්‍රාම ගියාමත් ඒවල් දෙන්න ඕනේ කියලා. ඒ අනුව මම කිව්වා පර්චේස් 10ක ඒක කරන්න බෑ. ඒක හන්දා අපිට ආරක්ෂක කුටි අරගෙන හදන්න අවශ්‍ය ප්‍රමාණයට ඉඩම ලොකු කරන්න කියලා. එතකොට තමයි ඔය පර්චේස් 25 තීරණය ආවේ. ඉතින් ඒක හන්දා ඒක ගැන ඔච්චර හැල්ලක් කියලා අඳෝනාවක් කියන්න වැඩක් නැහැ. අපි මේක දුන්නා අර එහෙම දුන්නා මෙහෙම දුන්නා පර්චේස් ගානයි ඔහොයි දීලා දාන්න කිව්වා. ඒ ඔක්කොම හැල්ල කිව්වට වැඩක් නැහැ. මම කියපු කරුණ නඩුව දාපු කරුණ ඇත්ත. ඔප්පුව හංගගෙන ඉන්නවා කීල්ලා එයාට ලෝභයි තණ්හාවයි ඒක දෙන්න. නැගෙන් ඇටයක් යනවා වගේ දැන් ඒක කාට හරි දෙන එක. නමුත් මේවා මේගොල්ලෝ විතරක් කරපුවා නෙමෙයි. මේ හමුදා ඉතිහාසවල හැම හමුදාපතිවරුන්ටම ওই වගේ විශ්‍රාම යනකොට ඩියුටි ෆ්‍රී කාර්යයකුයි බදු රහිත කාර්යයකුයි ඉඩමකුයි දීලා තියෙනවා ඉතිහාසයේත්. හැබැයි ඒ දීපු ලේකම්වරු හරි ජනාධිපතිවරු හරි වටේ ඔක කියව ගියේ නැහැ. ඒක ඒගොල්ලෝ රටට කරපු සේවය අවුරුදු 40ක් මම රටට සේවය කරා. යුද්ධයේදී දෙපාරක් තුවාල වුණා. සුයිසයිඩ් ඇටැක් එකක් කාලා තුවාල වෙලත් මම යුද්ධය අතෑරියේ නැතුව කරලා ජයග්‍රහණය ගෙනත් දුන්නා. ඉතින් ඒවට සේවයක් අගීමක් වශයෙන් ඕක දෙනවා කියලා තමයි මේගොල්ලෝ කිව්වේ. ඔය ඉඩම දීලා මම ගෙදරටත් එව්වා ආරක්ෂක අමාත්‍යාංශයේ බිල්ඩින් ඔක්කොම හදන ඉන්න කොන්ත්‍රාත්කාරයෙක්. ඒ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළට ගියාම එක්සත් රාජධානියේ ගොඩනැගිල්ලක් වගේ හදලා තියෙනවා. නවීන පන්නේට. ඒ ඔක්කොම එයා හැදුවේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් මුකුත් නැතුව ආරක්ෂක ලේකම්ගේ හිතවත්කමට. ඒ පුද්ගලයා ඔය ඉඩමේ ප්ලෑන් එකත් එක්ක මගේ ඔෆිස් එකටත් එව්වා දවස් දෙකක්. ගේක සැලැස්මක් දෙන්න කියලා මේක ඒගොල්ලෝ හදලා දෙන්නම් කියලා. ඒ පුද්ගලයා දැක්කම මට බය හිතුණා. මේ මිනිහා ගයක් හැදුවොත් මේකට ගෙට මිලියන් 25ක් විතර ගෙවන්න වෙනවා. මට ලක්ෂ 25ක්වත් අතේ නැහැ. ඕවට ගෙවන්න මම කිව්වා ඔයාලා ඌවල ගෙවල් හදන්න මට වත් කමක් නැහැ. ඒක හන්දා මට ওই වැඩේ යන මේ වෙලාව නාස්ති කරන්න එපා මාත් එක්ක ඔක් කතා කළා. ඊට පස්සේ මේ පුද්ගලයා මගේ බිරිඳ හම්බෙන්නත් ඇරියා. සැලැස්මක් හදලා දෙන්න, ගයක් හදලා දෙන්න කියලා. මම ඒත් හරවල ඇරියා ආපහු එපා කියලා ඒකෙන් ප්‍රයෝජන ගත්තේත් නැහැ. වැරදිලා හරි ඒකට අඩිතාලමක් හරි දාලා තිබ්බනම් ඕකට තව හැල්ල වගේ කියයි. අපි මේකත් කරා කියලා. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි බැගාපත් වෙලා ඉල්ලුවෙත් නැහැ. අපි ඒගොල්ලෝ වගේ කොටා බා ගන්න හැදුවෙත් නැහැ. ඒකේ නිකන් ගයක් හදා ගන්න හරි ගන්න පුළුවන් ඔක්කොම මේ හිඟා කන්න. ඒගොල්ලෝ දුන්නේ ඔක අපේ ආත්මගරුත්වය රැකෙන විදියට දීපු හන්ද තමයි මම බාරගත්තේ. මම කිව්වේ මම ඔක දැකලත් නැහැ අද වෙනකනුත් කියලා. බලන්නවත් ගියේ නැහැ අඩු ගන්න. ඉතින් මම කියන්නේ දැන් ඒක ගැන තණ්හාවක් තියනවාද ඔප්පුව කිහිල්ල ගහගෙන ඉන්න. ඇයි ඒක දෙන්නේ නැත්තේ? ඔබතුමාගේ ඉඩම් ප්‍රශ්නේ මම එළියට යනවා. ඔබතුමා අපි කියලා වචනයක් පාවිච්චි කරා. අපි කියලා එතෙන්දී තීරණය ගන්න ඇත්තේ අනිත් හමුදාපතිවරුන් දෙදෙනා ගැන වෙන්නට ඕනේ. නමුත් ඔබතුමා සහ හිටපු නාවික හමුදාපතිතුමා අතර විරසකයක් තියෙනවා කියලා ජනමාධ්‍යවල නිතර ප්‍රකට නොවන කාරණයක් විදිහට යටිපෙලෙන් කියවෙච්ච කතාවක් තිබුණා. ඒකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. CDS තනතුර ජෙනරාල් ෆොන්සේකාටම යෝජනා කළ තනතුරද කියන ප්‍රශ්නයකට ආරක්ෂක ලේකම්තුමා පිළිතුරක් දීලා තියෙනවා. අපි CDS තනතුර දෙන්න හැදුවේ වසන්ත කරන්නාගොඩටයි. ෆොන්සේකයි ඒකට විරුද්ධ වුණේ. වසන්තට ඒක දෙන්න එපා කියලා. කරන්නාගොඩට CDS තනතුර දෙන්න එපා නම් අප මොකද්ද කරන්නේ? අපි CDS කම හිස්ස තියාගන්න නැත්තම් මේක මාරු නොකර වසන්ත කරන්නාගොඩව එකපාරට එළියට දැම්මා නම් කොච්චර අසාධාරණයක්ද? දැනුත් අසාධාරණයක් වුණා වසන්ත කරන්නාගොඩට. මොකද CDS කම නොදුන්නු එකට. එයයි ජ්‍යෙෂ්ඨතම. ඒත් ඒක නොදුන්නේ සරත් ෆොන්සේකා විරුද්ධ වුණු නිසායි. අපි එහෙමයි සරත් ෆොන්සේකාලාට සැලකුවේ වසන්තව අපි එළියට දැම්මා. ඒකට හේතුව තිසර සමරසිංහට 55 වෙනවා ජූනි 16 වෙනිදාට. ඊට කලින් ඔහුට නාවික හමුදාපතිකම දෙන්න ඕන නිසායි මේක උනේ. මෙයා CDS කමත් අරගෙන කළේ කුමන්ත්‍රණකාරී වැඩ. මෙන්න මේ විදිහටයි පිළිතුරු දීලා තියෙන්නේ. එක ඉස්කෝලේකට ඉගෙන ගත්ත ඔබ දෙදෙනා අතර එහෙම නැත්නම් තුන් දෙනා අතර මේ ගැටුම කොයි විදිහටද මේ අසාධාරණයක් වෙන අනිත් දෙන්නා මේ වගේ කතා කරන්නේ නැතුව ඔබ විතරක් කතා කරනකොට ඒකේ සාධාරණයක් එළියට පේනවද? දැන් ඔක ඇත්ත කියලා තියෙනවනේ. කරන්නාගොඩ
නාවික හමුදාපතිකමින් එළියට දැම්මේ තිසර සමරසිංහට 55 වෙන හින්දා එයාට නාවික හමුදාපතිකම දෙන්න ඕනේ හින්දා කියලා. එතකොට ඊට පස්සේ කරන්නාගොඩ ගැන එයාට අනුකම්පාවක් ඇති වෙන්න කොහොමද? එච්චර අනුකම්පාව නම් එයාට ඒ තනතුරේ ඉන්න දෙන්න තිබ්බා. තිසර සමරසිංහ ටෝර්නන් තව එක්ස්ටෙන්ෂන් එකක් දීලා තියන්න තිබ්බා. මට මාන්සිලා වැඩ කරපු නිලධාරියෙක් හිටියා ජෙනරල් චාන්සිරි යාපනේ. මම එයා යන්න හදනකොට මං ගිහිල්ලා කතා කරලා එයාට එක්ස්ටෙන්ෂන් එකක් කරන් දුන්නා අවුරුද්දක්. එතකොට මං හිතුවා මම යනකොට බට දීලා තිබුණා අවුරුද්දක එක්ස්ටෙන්ෂන් එකක්. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකම්. එතකම් මං හිටියා නම් ඊට පස්සේ මේ නිලධාරියට හමුදාපති වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒ වගේ මේ තිසර සමරසිංහටත් එක්ස්ටෙන්ෂන් එකක් දීලා ඒගොල්ලන්ට උවමනාකම තිබුණා කරන්නාගොඩ තියාගන්න තිබ්බා. ඇඩ්මිරල් කරන්නාගොඩයි මායි අතරේ මත ගැටුමක් තිබුණා. සටන් බිමේ ඇති වුණ යම් යම් ප්‍රශ්නවලදී මම එයත් එක්ක එකව වුණේ නැහැ. එයාගේ මල්ලි මගේ මල්ලි තාමත් හොඳම යාළුවෝ දෙන්න. ආනන්ද එක පන්තියේ හිටියේ. මෙයා මට වඩා අවුරුදු දෙකක් කනිෂ්ඨ නිලධාරියෙක්. මම වෝටර් පෝල ටීම් එකේ කැප්ටන් කරනකොට මගේ ටීම් එකේ හිටපු ගෝල් කීපර්. මෙයා මගේ තිබුණ සම්බන්ධය එච්චරයි ඉස්කෝලේ යන කාලයත් එක්ක. ඉතින් අපි අතර මත ගැටුමක් තිබුණා. නමුත් අපි සතුරු වැඩියට වැඩ කරේ නැහැ. නමුත් මම තාමත් විශ්වාස කරනවා කරන්නාගොඩට කරපු වැඩේ අසාධාරණයි කියලා. මම එයාට කිව්වා තමයි එයා CDS කරොතින් මට යුද හමුදාපත් අන්තරේ වැඩ කරන්න අමාරු වෙයි කියලා. ඒක මම ප්‍රකාශ කරලා තිබුණා. අපි දෙන්න අතරේ තුන මැත ගැටුම හින්දා. නමුත් ඒක හන්දා එයා තීරණය කරා නම් කරන්නාගොඩ ගෙදර ඉන්න ඒක එයාගේ ප්‍රශ්නයක්. නමුත් එයාට තිබුණා ඕනනම් වසන්ත කරන්නාගොඩටත් ඉන්න දීලා මටත් ඉන්න දෙන්න. කළා එයා මාෂල් ඩොනල්ඩ් පෙරරටත් ඉන්න දෙන්න. යුද්ධ ඉවරලා මාස් දෙකක් යන්න ඉස්සලා 3 දෙනාම එළියට ඇදලා දාන්න මොකක්ද තිබුණේ? 3 දෙනාම එළියට ඇදලා දැම්මේ අර තිසර සමරසිංහ නාවික හමුදාපති කරන්න ඕනේ හින්දා. දැන් ඔය එක එක උත්තර දුන්නාට වසන්ත කරන්නාගොඩට කරපු දේ හරි අසාධාරණයි. ඒක මාත් පිළිගන්නවා. එයාට යන්න කියලා කිව්වම පැය 48 යුනිෆෝම් එකේ තියලා යන්නකෝ මම ඇඬුවා ඇත්තටම. පොඩි ළමෙක් වගේ. මට යුද හමුදා බාර දෙන්නකෝ මම ඇඬුවේ නැහැ. මට යුනිෆෝම් එක ගලවන්න උනේත් නැහනේ. මෙයාට පැය 48න් යන්නකෝම එයා ඇඬුවා. එයාට ලියුම දෙනකොටත් ජාතික ආරක්ෂක උපදේශක මොකද්ද කියලා බොරුවට ලියුමක් දුන්නානේ නායක හමුදාපති යනකොට කමෙන් යනකොට. ඒක ගන්නකොටත් එයා ඒ ලියුම තනිය අතින් ගත්තේ ප්‍රෙසිඩන්ට්ගෙන්. අත් දෙක දික් කරෙත් නෑ. ගන්න ගමන් ප්‍රෙසිඩන්ට් එයා එතෙන්දි කිව්වා ඔබතුමා මට අසාධාරණයක් කරා කියලා. ඒ වෙලාවේ ප්‍රෙසිඩන්ට් කේන්ති කියලා කෑ ගහලා බැන්න ආපහු එයාට. එතකොට මෙයා අඬනකොට ආරක්ෂක ලේකම් ප්‍රින්ස් හවුස් එකේ කාමරයකට එක්ක ගිහිල්ලා මෙයාට බැන්නා. තමුස දැන් හිටියේ ඇති. දැන් තමුස යනවා කියලා. එහෙමයි එයාට සැලකුවේ. මට එහෙම සැලකුවා නම් මම ආයි ඉන්නේ රජයේ රැකියාවක් කරගෙන. මම එච්චර පහත් තත්ත්වයක් දාලා සැලකුවා නම්. මට එහෙම සැලකන්න බැරි හින්දා තමයි මට CDS කියලා බලතල් නැති පුටුවක් දුන්නේ. බොරුවට රටට පෙන්නන්න. නමුත් ඒ ඔක්කොටම කරේ අසාධාරණයක්. ඇඩ්මිරල් කරන්නාගොඩටත් කරේ අසාධාරණයක්. මටත් කරේ අසාධාරණයක්. නිකන් හිතලා බලන්න හිටපු චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් මාණ්ඩලි ආරක්ෂක මාණ්ඩලේ ඩොනල්ඩ් පෙරරට අද උදේ ගෙන්නලා අද රෑ කෝල් එකක් දීලා කියනවා සෙනසුරාදා රෑ 9ට ඉරිදා උදේ එන්න කියලා ප්‍රෙසිඩන්ට්ගේ ඔෆිස් එකට 13 වෙනිදා ජූලි මාසේ ගියාම කියනවා 15 වෙනිදා ඕක බාර දීලා ගෙදර යන්න කියලා. මොකක්ද ඇති වෙන තාත්තේ? ඔයාට කිව්වනම් එහෙම මොකද වෙන්නේ ඔයාට? රැකියාවක් කරන කෙනෙකුට. අන්න ඒ වගේ තමයි මේගොල්ලෝ ක්‍රියා කරේ යුද්ධේ දිනන්න ප්‍රධාන ක්‍රියා කරපු කට්ටිය අපි ඩොනල්ඩ් පෙරේරා මම වසන්ත කරන්නාගොඩ එයාට ඕන නම් තිබුණා වසන්ත කරන්නාගොඩත් එතන තියාගෙන එයා මාෂල් ඩොනල්ඩ් පෙරේරා එළියට ගියත් මට එහෙම හමුදාපති පදවිය දෙකෙන් උනත් CDS තනතුරේ වැඩ බලන් තිබ්බනේ. දැන් එයා ෆෝස් කමාන්ඩර් ඉඩ දීලා තියෙන්නේ. එතන ඉඳගෙන CDS තනතුරේ වැඩ බලන්න. ඒකෙම පේනවනේ CDS තනතුර කියන්නේ එච්චර වැදගත් අන්තුරක් නෙමෙයි ඒගොල්ලන්ට කියලා. නැත්නම් ඇයි එයා ෆෝස් කමාන්ඩ් එකකට දැන්පත් කරන්නේ නැත්තේ? යුද විද්‍යාවේදී මේ තනතුරු දෙක කොයි විදිහටද විශ්ලේෂණය වෙන්නේ? සාමාන්‍යයෙන් රටක ප්‍රොටෝකෝල් එකක් කියලා එකක් තියෙනවා. නැත්නම් දුරාවලියක් තියෙනවා නිලතලවල. ආරක්ෂක ලේකම් කෙනෙකුට වෙනත් රටවල ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සම්ප්‍රදායක්ද? එහෙම නැත්නම් මෙහි සම්ප්‍රදාය බිඳිලා තියෙනවද? අපි දැනගන්න කැමතියි කොහොමද ඒ තනතුරේදී CDS කියන තනතුරත් ආරක්ෂක ලේකම් කියන තනතුරු දෙකත් කොයි විදිහටද නිර්වචනය වෙන්නේ කියලා. ආරක්ෂක ලේකම් කියන්නේ පරිපාලනයේ බාරව ක්‍රියා කරන නිලධාරියෙක්. එයා යුද මෙහෙයුම් ගැන එයාට වගකීමක් නැහැ. එහෙම තමයි මේ රටෙත් හැමදාම තිබ්බේ ලෝකේ හැම රටේමත් තියෙන්නේ. දැන් ඉන්දියාව ගන්න හොඳ දක්ෂ ආරක්ෂක ලේකම්ලා ඉන්නවා. හොඳ යුද හමුදා තියෙනවා. රටේ ආරක්ෂා හොඳට තියෙන රටක්. ඒ රටේ ආරක්ෂක ලේකම් කියන්නේ අර පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් පරිපාලන සේවය